ඉතින් මෙහෙම මං කොහොමද සිටුමාට පිටපාල යන්නේ? කීදි දිගේ ඔබතුමිය කියනකොට සිටුමාට මිනිස්සු කියනවා මම ඒකට පක්කමට රැස්ත කරලා තියෙනවා. අනේ සිටුමාට जाते कतावत एक माया हाँ जाते कतावत एक माया हाँ ने मम्मी में सिटुमाल के दर पर आने लगा मित्र को दासिया पगी मात्र वटनी අඳුරන්න බෑනේ කාටවත්. අපි මේ නගරයෙන් ඈත් පළාතකට යනවා. දාගන්න සිටුමාලිය සිටුමාලිය සබසම්පත් සිටුමගේ කොනක් හිටියේ धोनी 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 Amma මෙහෙම යාර ආරම්භ දිලිඳුකමින් දුක්ඛිත ජීවිතයක් ගත කළත් විවාහ දිවිය මේ දෙදෙනා සතුටින් ගෙවන අතර ඇයට දරුණු පිළිසිඳ ගැනුණා. පුදුම මහන්සිය මං කියන කාරණයට ඔයා කැමති නේද? මොකක්ද? ඇයි යන්නේ? අපි අම්මලකට යන එක? අම්මෝ ඔයා හදන්නේ අපි දෙන්නගේ ජීවිතේ වෙන් කරලා ඉස්සර වගේ දෙපැත්තකට වෙන්නද? එහෙම කරන එකක් නැහැ. මේ වගේ වෙලාවට අම්මලට වලට ආදරේ වෙනවනේ. අපේ අම්මා ඔයා මොන විදිහට කිව්වත් මා එක්ක පැනලා අපේ හරිය නොගෙන ඉන්නේ නැහැ ඔයාගේ තාත්තා. එහෙම කරන්නේ නැහැ. මං කියන දේ විශ්වාස කරලා අපි හිතේ අම්මු. මට අම්මලකට යන්න ඕන. ඔය ගැන නම් මං එක කතා කරන්න එපා. මං කීයටවත් එන්නේ නැහැ. උදින් යන්න ඕනේ දර්ජයක විකුණගෙන එන්න. දවල් වුණත් ඒ සේරම පාඩු වෙනවා. ඔයා මගේ ලීමට හොම කරයි කියලා මම හිතුවේ නැහැනේ. මේ මෙතන ඔය මාමට ගහන ඔය ණය ආවේ මට අම්මලකට යන්න ඕන. අනේ මට අම්මලකට යන්න ඕන. මොනවද ඔය තරම් කල්පනා කරන්නේ දේවිය? ළමයා වරයි ගිල්ලනේ මේ අවුරුදු කීයක් නම් වුණාද? තාම මේ ගෙල්ල ඉන්න තැනක් හොයාගන්න බැරි වුණානේ අපිට. ඇයි හොයන්නේ? මෙතන සේවය කරපු පහත්ම කොල්ලා එක පැනලා ගියාට පස්සේ ආයෙත් මොකටද ඒ ගැන හොයන්නේ? මගේ මරණයකටවත් එන්න ඕන නැහැ. ඉන්නට අපේම කීතනේ. ඔයවත් ඉන්න කාලකන්ණි එක අපිට වඩා ලොකු වුණානේ. දැන් ඕන එකක්. මගේ බල්ලෙකුටවත් එපා. මගේ හිතට මොකක්ද මතක් දැනෙනවා. වෙලාවක හරි අප බලලා යන්න. ඒයි මේ අතරම ආයෙකට එන්න මං ඉඳ තියන්නේ. ඔව්. කාලය
කෙමෙන් ගෙවී ගියේ මේ සුදුරු යුවලට තවත් දරුවෙකු පිළිසිඳ ගැනීමෙන්. පළමු වතාවේ මෙන්ම මෙවරත් මේ සිටු දියණියට තම දෙමාපියන් දැකීමේ දැඩි අවශ්‍යතාවක් ඇති වුණා. දරපළල සැමියාගේ බලවත් අකමැත්ත කෙසේ හෝ වෙනස් කරවා ගනිමින් සැවැත්නුවර සිටුමාලිකය කරා මේ තිදෙනාම ගමන් කළේ දෙවැනි දරුවා ලැබීමට ඔන්න මෙන්න කියා තිබියදී. අනේ මට අමාරු යන්නේ. අපි මෙතන නැවතිලා ඉඳලා යමු. මෙතන මහවණේ සතු සතු ඉන්නවා. අනේ බෑ. මට බෑනේ. අයියෝ. අනේ මට අමාරුයි. සල්ලි ගන්න කාඩේ මම ඉන්නවනේ. මම මෙතන පොඩි පැයක් කටවන්නේ. මේක සෙබිලි කරන්න ටිකක් විශාල කොළවනේ. තනකොළ වගේ දැක්කම එනකොට මම ඒක හොපාගෙන එන්නම්. ඕක ඉන්නකෝ. ඒක ලස්සනයි නේ. සුජාතා සිටු දේවියගේ කනේ. Oh, ya hari baya ini aja. පරිස්සමින් ගෙන යන ජලය ගන්න ප්‍රයෝජන අන්න පින්වතුනි මේ බෝසත් වෙලෙන්ද කියනවා මේකේ තද පාට වගේ ආවනම් ගෙන එළියයි නේ. පළමුවෙන්ම ගැලකට වතුර පුරව ගන්න. ඊට පසුව ඒ හරකුන්ට දෙන්න කනකොළ පිදුරු ඒව සූදානම් කරගන්න. කාන්තාරයේ මුකුත් නැහැ. යන ගමනේ කාන්තාරයේ යක්ෂින් ඉන්නවා.
ඒ යක්ෂයින්ට රැවටෙන්න එපා. ගෙන යන ජලය ඕම අර පරිස්සමින් පරිහරණය කරන්න ඕන. ඔසතුම කීව කතා ගල්නායකයා ආගෙන පසුවෙනි දින විදසනින් ගමනට යන්නට දරතුන. හිමන්ත දෙවින් කියන නාමේ හිමන්ත දෙවින් කියන නාමේ මෙලෙසට කවියක් වුණානේ මෙලෙසට කවියක් වුණානේ විවාහය ගැන මයි හිතන්නේ ඉක්මනින් දෙදේ ලාබදින්නේ විවාහය ගැන මයි කියන්නේ හොඳ බින්ද කොයි අදහස් නේද? ලැබුණේ අවිසමු දුකටුවෙනු අවිසමු දුකටුවෙනු ඉක්මනින් තෙල් ලෙක්නලු ඉක්මනින් තෙල් ලෙක්නලු මුවා දෙවිවරුන් පිහි තතම එනවා සාදු අර දෝනි අර උඩ සාදු සාදු කියන්නේ කොහේම සාදු කියන්නේ අප්පා ඈ කො සාදු කියන්නේ වැටුම් සිටි පිළිගනු ලබනවා. ඉතින් අද දවසේ පොඩ ආරම්භ කරනවා අසිරිමත් පසුම් කලාපය. ඒ තමයි විශ්ව යෝන් හදනව දෙවන වටස් සංවිධානය කරන ගොඩනැගීම පසුම් කලාපය. පසුම් කලාපය තුළට ආවොත් ඔබට දැක ගන්නට පුළුවන් අපන්නක කතාවක් තෝරගන්න අපි මුචේරි ගෙන්නේ අපි ඊ පෙරදැන්නට අපිට අද ඉඳලා යනවා දැන් සෝබල්ලා ඉන්නේ මාත් මේක නෙවෙයි අතර විතර ඕනකට හොද ඒ වගේ යන්න වෙනවා ඉතින් වෙලා ගන්නද මේක නයි ඉච්චර වාග ළඟයි කලාපය තුල සිටයි සජීවී හරි ඔබේ නොමසුළු පරිත්‍යාගය අගයමු අප මෙසේ පැමිණෙන්න අපේ කාර්යාලය වෙන ඔබට පිටපතා දෙපතා ලක්ෂණ කවියක් ඔබට ලබන්න ඒක ලස්සනද කවියක් ඔබට නිර්මාණය ඒකේ එළිය ලස්සනයි කිව්වොත් අපේ රැඳී සිටිනවා යක්ෂස්ථාවේ රූපවාහිනී ගුවන්විදුලි පිටින්ස ධෝනි ලස්සනයිද ජයසිරි මහත්මයා ලස්සනයිද ලස්සන කවි ඔබ ලබා දෙන මුදලට ලස්සන කවියක් ගොඩකට මේ උත්තම පොත කලාපය තුල සිටී අපි ආරාධනා කරනවා අද දවසේ ඉන්න කියලා වැඩිම ජනගහනක් එක් ස්ථානයකට අද එකතු වුණා නම් ඒ තමයි
ගෝතලේගම උත්තම විසක් කලාපයේ තුල ඉතින් අද දවසේ වගේම අපි දින 6ක් පුරාවට ගෝතලේගම උත්තම පොසොන් කලාපයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. අපි ඒක යොමුට ආරාධනා කරන්නේ හිත දවසේ වගේම සෙනසුරාදා දක්වා අපි උත්තම පොසොන් කලාපයේ තුල ඉන්නවා. අපි යොමුට ආරාධනා කරනවා ඔබේ පුංචි අයත් රැගෙන පවුලේ හිතවතුන් නෑදෑයන් හැමෝටම සදාහන් කරන්න උත්තම පොසොන් කලාපය දින 6ක් පුරාවට ගෝතලේගම මහජන ක්‍රීඩාංගණයේ තියෙනවා සදාහන් කරන්න. ඉතින් අපි සූරාවල ඉන්නවා තවත් අපිට ලැබුණු ආධාර වලට ලස්සන කවිපද ගොතන්නට අපේ කිවිඳුන් තවත් මොහොතකින් අපි සමග සම්බන්ධ වේවි. ඉතින් අද දවසේ විශාලම පිරිස වැඩිම පිරිසක් ගෝතලේගම උත්තම පොසොන් වන්දනාවට පැමුණා. මිහිඳු මහ රහතන් වහන්සේගේ ආගමනයත් එක්ක තමයි අද සිහිපත් කරන්නේ. රට පුරා දම්සල් ඒ වගේම පින්කම් රසක් අද දවසේ ඒ වගේම පොසොන් කලාප රාශියක් රට පුරා නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් ඔබ එකින් එකට ගමෙන් ගමට යනකොට මේ උත්තම පොසොන් වන්දනාවටත් ගෝතලේගම මහජන ක්‍රීඩාංගණයට සැපුණාට හදවතින් ස්තුතියි. ඉතින් ප්‍රතිබර දායකත්වය SK ප්‍රතිබර දායකත්වය ලබා දුන්න ඒ තමයි කටින් කටට රසින් රසට ඔබට අවශ්‍ය කරන සියලුම පපඩම් ඒ වගේම නූඩල්ස් වර්ග මිලදී ගන්නට ඔබ යා යුතු ආයුතු දර තමයි නාත්තන්දිය පාර මෙතකොට්ටාමුල්ලේ වාසනා පපඩම් ආයතන. ඉතින් නෝන් තමයි වැඩිම ප්‍රතිබර දායකත්වය ලබා දෙමින් ඒ වගේම මෙහි මුලසුන අරගෙන ගෝතලේගම විශ්ව යෝන් පදනමට දෙවත්ත ශක්තියක් කළා අද දවසේ මේ ගෝතලේගම පොසොන් කලාපය නිර්මාණය කළේ. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා අද දවසේ වගේම පුරා දින 6ක් අපි ගෝතලේගම මේ වගේ ලක්ෂණ කවිපද ගොතමින් පුරා දින 6ක් ගෝතලේගම මහජන ක්‍රීඩාංගණයේ රැඳී සිටිනවකත් වයම පුරෝණයේ තියෙන එකම පොසොන් කලාපය වැඩිම ජනගහනක් ගලපේ වගේම ලස්සනම කූඩු නිර්මාණය තියෙන්නේ ගෝතලේගම පොසොන් කලාපයේ වගත් ඔබේ යහුවන්ට හිතවතුන්ට සදාහන් කරන්නේ. ඉතින් අපි දින 6ක් වැඩිලා තිනවා ගෝතලේගම ලුම්බිනි පොසොන් කලාපය තුල. ඉතින් ලුම්බිනි පොසොන් කලාපය තුල ඉතින් ඔබටත් අපි ආරාධනා කරනවා පොසොන් කලාපය දකින්න ආවොත් ඔබට ලස්සන විවිධ ඥාත කතා වස්තුන් හැගත් පහන් කුඩු රාශියක් නිර්මාණය කරලා තියෙනවා. අපාන්නක කතා වස්තු රැගත් දර්ශනීය තොරන් රාජයේ පිටු වෙලා තියෙනවා. ඒ වගේම මිහින්තලා අනුරුව සියසින් දකින්නට ඔබට වාසනාව අද දවසේ ඔන්න උත්තම පොසොන් කලාපය ගෝතලේගම මහජන ක්‍රීඩාංගණයට આવොත් දැක බලා ගන්නට පුළුවන්. ඉතින් බොහෝ පිරිසක් අපි දක්වා රාත්‍රී 8 සිට පොසොන් කලාපය තුල රැඳිලා සිටිනවා. ඉතින් ඔබට දකින්නට දින ගණනාවක් අනුග්‍රහක බෞද්ධන් එක්කාසු කරලා තියෙනවා. ඒ නිසා අපි එකින් එක පෙළගස්සන්න සූදානම් නැහැ. ඒ වගේම අද දවසේ බොදු වැතිගී ප්‍රසංගයක් ඔන්න අද දවසේ එකක් මේ වෙනකොට නිමාවට පත් කළා තියෙනවා. තවමත් දර්ශනීය තොරන් රාජ්‍යයක් ආලෝකපත් වෙලා තියෙනවා. පහන් කුණු තවමත් ආලෝකපත් කරලා තියෙනවා. මේ දුන්නරුවන්ට දකින්නට බලන්නට ඒ නිසා අපි ආරාධනා කරනවා උත්තම පොසොන් වන්දනාවට ගෝතලේගම මහජන ක්‍රීඩාංගණයට සමුගය ඔබ තම ආදරෙන් ගෞරවයෙන් ඉතින් ඒ වගේම ඔබට පුළුවන් ඔබේ අතේ පිටේ තිබෙන පරිත්‍යාගයන් ඔබේ දරුවන්ට සෙත්පතා එවන් නැත්නම් අධ්‍යාපනයට සෙත්පතා ආදාය කරන්න පුළුවන් අපේ කාර්යාලයට ඒ වගේම ඔබේ නැසිගේ සියලු බවට පියාට නැත්නම් ඥාතීන්ගේ පිටපතා ඔබට පුළුවන් ආදාය ලබා දෙන්නට අපේ කාර්යාලය ඒ සියලු Bapak yang ada kan? Yang mana? Bapak yang ada? Hah? Yang deh? Ini bapak yang ada kan? Hah? Bapak yang ada? Bahaya ini. Aduh, nak gini kan bayar ni dia ni. Thawa ටිකක් ලොකු වෙනවා.
chance එක එනවද? ඈ? ඔයාලට එන්න තියනවද? ඒකෙන්ම විශ්ව යෝග පදනම දේවලක් අභිලාෂී නිදහස් කරන උත්තම පසක් කලාපය. අද රාත්‍රී අපේ සිට රාත්‍රී 12 දක්වා අපේ ජීවිතය පදනම කරන්නේ. කලාපයට සැදෙන ඔබට අදලින් ටිකට් එක ගන්න ඕනේ නේද? අදලින් ගන්න ඕන ටිකට් එක. ඒ වගේම ඉතින් වෙනුවෙන් සෝලක්කට වාසියක් තිබෙනවා. ඒ වගේම අපි තාත්තට කියමු ෆෑන් එක කරන් දෙන්න කියලා. සීය දෙක. ඒකයේ වැටෙන්න හිතාමතා එකක් එකක් ගන්න දෙන්නේ. ආතල් එකට කරන්න යන්නේ තාත්තා. මම බොනිකේ කොනද? අර බොනිකේ කොනද? ෆෑන් එක කොනද? ඈ? ඉන්නකෝ. යන්න තාත්තා ගාවට දෝනේ. තාත්තා ගාවට යනවා. बाबा रहते एक बाबा जानवे आप यार नहीं चले हैं हाँ
එහෙමනම් පුංචි විරාමයක් කරගත්තා. ටිකක් වෙලා මහන්සියලා හිටියේ හින්දා එහෙනම් වාසනාවන්ත තින්බර සුපින්වතුනි ඔබලාගේ ප්‍රාර්ථනාවලට නැවතත් යමු වෙනනම් රේණුකා කොහෙන්ද මේ මෙතන යන්න තියන්නේ මිහින්තලේට යන රේණුකා කුමාරි ප්‍රසාද් මදුවන්ත යන පිරිද මිහින්තලේට සහ යනවා පුතුණුවන්ට පින් පිණිස මං ගන්නද පින් පිණිස මාරවිල ඉඳලා ප්‍රාර්ථනාවක් තියෙනවා. ඉතින් මම මෙත්තේ කවියෙන් ගෙන්නන් චුට්ටු වෙලාවක් යනකම් ප්‍රාර්ථනා ඔබලාගේ නෙත්පාන් වෙනතුරු හදවත කකියනවා බෑමය දෝලනක් ඉන්නද එපා පුතේ ගෝල ගොඩයි මොකක්ද දෝනි අර ඊට පොඩි එක තියෙනවා නෑ මෙයා බොරුට අර මේ දැම්හාර මේව කන්න නැති හන්ද මං ඒක ගත්තොත් මොකද ඒක චූටි ඒක චුට්ටක් එළියට අරන් පෙන්නන්න කිව්වොත් මොකද ඒක 600යි මේක 300යි ඒක අංගවල 8යි මේක අංගවල 12 මේක දෙන්න පෑනෙන්න යන්න දෝනි මොනවාද ඕක ඇඳලා අර ඔය බටන් එක බණ්ඩ විදිහට සෝරන දිවෙනවා අර ඇඳපු එක නැතුව මේක හොඳයිද ඈ මොකක්ද ඕනේ නේද ඈ මොකක්ද ඕනේ කියලා හැබැයි මේක වටිනවද මේක එහෙම නැත්නම් ඕක ගන්න තියෙන්නේ ඒක පත්තු වෙන එකක් බිම ආපුවාම ලයිට් පත්තු මේක අර පත්තු වෙන්න මේක ඕනිද
ඕක දෝනේ ඕක දෝනි මේක බා ඕක දෝනේ මේක නැතුව ඔක අර පොඩි එකක් ගත්ත නිසා නැත්තම් මේක නම් එපා මෙයා දැන් එයාට තේරෙන්නේ නැති හන්දා වේ එපා කියන්නේ මේක වෙන්නේ මොකද කියලා එයා දන්නේ යෝගී ලියන්න කරන්නේ ඔව් ඉතින් වලින් ජූට බයි එහෙමනම් දැන් බබල් මොනවද ඕනේ කියලා බලන්නකෝ බබල් මොනවද ඕනේ කියලා චූටි එක දැනට ගත්තොත් Dori many. Itu tahu. ini. Curi ke kamu tadi? Curi ke kanan kamu tadi? Rasa dia lah bulannya tahu. Makin nene. Enggak mau nih. Are bilang ika asing අරගෙන ගන්නවා. ධෝනි ඕක ඕනේද? බෝලේ ඕනේද? බෝලේ ඕනේද මැනිකට? ආව ඉන්නවනේ. මේ ගන්න බෝලේ කරගෙන. නම කියපන. බෝලේ කියන්න. බෝලේ විතරක් කියන දැනට අරන් දෙමු ඔයා ඔක ලිව්වේ නැති අකුරු කියවන්නේ නැතුව ප්‍රශ්නයක් නැද්ද ඔක දුන්නට? Ah boleh kamu. Doni. Awak ගෙදර ගිහලා බෝලා ගහමු ඈ. Ah ya. Ya. Ah ya. Ini ya. Boleh angkat. Boleh boleh. Kok aneh lihat nih.
boleh ada kau tak boleh dah ni. Ni boleh ni. Kau boleh kan ni tu.